අද මම ඔයාලව එක්කගෙන යනවා බ්‍රයිඩල් වේල් වෝටර්ෆෝල් එක බලන්න. එහෙනම් යමු අපිත් එක්ක මොකක්ද ඒ ලස්සන තැන කියලා බලන්න. ගොඩක් අය දන්නවා බ්ලූ මවුන්ටන් නැෂනල් පාක් එක මොකක්ද කියලා මහෙන්න අය. ඉතින් බ්ලූ මවුන්ටන් නැෂනල් පාක් එක කියන්නේ නිව් සවුත් වේල්ස් වල තියෙන, ඒ කියන්නේ සිඩ්නි වලට ආසන්නයේම තියෙන නැෂනල් පාක් එකක්. ඉතින් හරිම ලස්සන නැෂනල් පාක් එකක් වගේම ගොඩාක් දියඇලි කඳු ගොඩක් ට්‍රැක් තියෙනවා මේකේ වෝක් කරන්න. ඉතින් ගොඩාක් දේවල් බලන්න තියෙන තැනක් තමයි මේ බ්ලූ මවුන්ටන් නැෂනල් පාක් එක. ඉතින් මං බ්ලූ මවුන්ටන් නැෂනල් පාක් එකේ ගිහිලා තියෙන අපි දෙන්නම ගොඩාක් පොඩි තැන් කිහිපයකට කොහොමාරි ප්ලේසස් 3-4කට වගේ. ඉතින් අද අපි මේ යන්නේ තවත් එක ප්ලේස් එකක් බලන්න. මේක හරිම ලස්සන තැනක් කියලා දාලා තිබුණා Google එකේ. ඉතින් අපිට හිතුණා ගොඩක් වෙලාවට අපි බ්ලූ මවුන්ටන් වල යන්නේ ට්‍රී සිස්ටර් බලන්න. ඉතින් ට්‍රී සිස්ටර් එකෝ පොයින්ට් බලන්න තමයි යන්නේ. ඉතින් මේක ඊටත් වඩා ඒ කියන්නේ එතෙන්ට වගේම මෙතනත් ගොඩාක් විශේෂ තැනක්. අපි ගිහිල්ලා බලමු මෙතන මොකක්ද විශේෂත්වය සහ මෙතන මොන වගේ තැනක්ද කියලා. පාර දෙපැත්තේ මං ගොඩාක්ම ආස මෙහි අර ලස්සන ගස් තියෙනවා. දැන් මේ දවස්වල සීතල හින්දා සමහර ගස්වල කොළ නැහැ. ඒත් බලන්න මේ ගස්වල ලස්සන මාර ලස්සනයි ඇසලට. ඒත් එකම අර ආච් එක වගේ නැමිලා තියෙනවා මේ ගස් අස්සෙන් යනකොට. ඒකත් මාර ලස්සනයි ඇසලට. ඉතින් මට හිතුණා ඔයාලටත් මේ ලස්සන පෙන්වන්න. මෙහි ගොඩක් නැෂනල් පාක් වල මෙන්න මේ වගේ තියෙනවා ආච් එකක් වගේ. හරි ලස්සනයි ඒවත් දකිද්දි නම් ඇත්තටම. ලංකාවෙත් මේ වගේ ලස්සන තැන් තියෙනවා. ඒත් මෙහි ගොඩක් නැෂනල් පාක් තියෙන නිසා ඒ වගේ යනකොට ගොඩක් මේ වගේ තැන් මේ අපට හම්බ වෙනවා. වාව් එකක් තමයි කියන්න තියෙන්නේ. මාර ලස්සන view එකක් දැන්ම පේනවා නේ. ඔයා මොකද හිතන්නේ? මේක අර ලංකාවේ තියෙන ලිඳක් වගේ. ඒ ලිඳක් නෙවෙයි. ඇතුලේ මේ ගැඹුරු නැහැ. ඉතින් මෙතන තියෙන හරිම නම තමයි ගර්වෙට් ස්ලීප් ලුක්අවුට් එක. මේක තමයි මෙතන ගොඩාක්ම ප්‍රසිද්ධ සන්රයිස් එකට කියලාත් කියන වෝටර්ෆෝල් එකටයි සන්රයිස් එකටයි දෙකටම. කොහර වෝටර්ෆෝල් එක? මේ ටික බලන්න. මෙතනත් එකෝ පොයින්ට් එක ළඟ වගේම ලොකු ට්‍රැක් එකක් තියෙන ඇවිදින්න. මං හිතන්නේ ලොකු ඒරියා එකක් කවර් කරගන්න පුළුවන්. ඉතින්
කඳු නගින අයට ඇවිදින්න ආස අයට මෙතෙන්ට එන්න පුළුවන්. මෙතන ඒකට හොඳම තැනක්. 30-45 walk එකක් තියෙනවා. grade 3 1 and 1.5 එකක් තියෙනවා. walk එකක් තමයි තියෙන්නේ ඒකනේ. කොහොමද මේ ට්‍රැක් වලට යන එක නේ. wow nice. අර තියෙන waterfall එක. ඉතින් මේක වීඩියෝ එකට පොඩිවට පෙනුනාට අඩි 591ක් උස දියඇල්ලක්. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ 17 වෙනියට උසින් වැඩිම දියඇල්ල තමයි මේක. ඉතින් බ්‍රයිටල් වේල් වොටර්ෆෝල් එක කියලා කියන්නේ මෙන්න මේකට. ඉතින් මේක මෙන්න මේ ළඟටම යන්න පුළුවන්. මේ වොටර්ෆෝල් එක ළඟටම යන්න පුළුවන්. අපි zoom කරලා බලනකොට අපි දැක්ක මිනිස්සු හෙට මෙහෙට යනවා මේ වොටර්ෆෝල් එකේ එහා පැත්තේ අර වලට පේන ඇති අර ගල් කණු වල මේ ඒ කන්දේ මේ අපිට පේනවා ඇතුලෙන් මිනිස්සු හෙට මෙහෙට යනවා. ඉතින් ඒ ළඟටම යන්න පුළුවන් පාරක් තියෙනවා. මේකේ ලොකු ට්‍රැක් එකක් නේ. ඉතින් අපි නම් ඇත්තටම එච්චර දුරක් ගියේ නැහැ. සීතල කාලේ තමයි මේකට ගියේ. ඉතින් හරිම සීතලයි. හවස 3ට වගේ අපි එතෙන් යනකොට අයිස් වෙන්න හදනවා. මේ අපිව ගල් වෙන්න වගේ සීතලයි. හරිම අමාරුවෙන් එතන හිටියේ. ඒ උනාට එතන තියෙන ලස්සන හින්දා අපි එතන ටිකක් වෙලා ඉඳලා තමයි ආවේ. ඉතින් මෙතන ට්‍රැක් වලට යන විදි තියෙනවා. ඉතින් මේකත් එක තැනක් එක ට්‍රැක් එකකට යන එක තියෙන පාරක්. මෙතන උනත් යන්න පුළුවන්. අපි ටිකක් දුරට ගිහිල්ලා ආපහු ආවා. මොකද සීතලයි අපිට ගොඩක් දුර යන්නත් බැරි නිසා අපි ටිකක් මගක් දුරට ගිහිල්ලා ආවා. නැත්නම් අපිට අතරම මේකින් ගියා නම් වොටර්ෆෝල් එක ළඟටම යන්නත් තිබුණා. මෙතන ගොඩාක්ම ලස්සන සන්රයිස් එකට කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ නිව් සවුත් වේල්ස් වල සන්රයිස් බලන්න තියෙන තැන් වලින් ගොඩාක්ම ලස්සනට සන්රයිස් එක පේන තැනක්ලු මෙතන. ඉතින් ඒක බලන්න අපි පාන්දරට එන්න ඕනේ. දැන් මේ දවස්වල වගේ අපි පාන්දරට આવොත් එහෙම අපි ගල් වෙනවා. එච්චර සීතලයි. සමයකට වගේ මෙතෙන්ට පාන්දරට එන්න පුළුවන් නම් හරිම ලස්සන සන්රයිස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් try කරනවා ඉස්සරහට පුළුවන්ද කියලා බලන්න. මං හිතන්නේ අපි ගෙදර ඉඳලා එන්න මෙතන එන්න විනාඩි 45 පැයක් වගේ අතර කාලයක් යනවා. ඉතින් ටිකක් උදෙන් ආවොත් මං හිතන්නේ සන්රයිස් එක අපිට බලා ගන්න පුළුවන්. try කරනවා ඉස්සරහට. මෙතෙන්ට ඇවිල්ලා මේ ටික බලාගෙන ඉන්නකොට අපිට කාලය යනවා තේරෙන්නේ නැහැ. මාර ලස්සනයි. ඉතින් කොච්චර වෙලා හිටියත් එපා වෙන්නේ නැහැ. ඒ වුණාට අපි ගියපු වෙලාවත් එක්ක මෙතන ගොඩක් වෙලා ඉන්න බෑ. මොකද මේ දැනටමත් හැම්බිරිසාවත් හැදිලා තියෙන්නේ. ඉතින් මේක බලන් ඉන්න හිතෙනවා මාරම ලස්සනයි. ඉතින් සමයකට આવත් මං හිතන්නේ ඇත්තටම මෙතන ගොඩාක් වෙලා ඉන්න පුළුවන්. ලොකු පික්නික් ඒරියා එකකුත් තියෙනවා. walking track තියෙනවා. ඉතින් ඒ වගේ ගිහිල්ලා අපිට දවසක්ම මෙතන ඉඳලා යන්න පුළුවන් මේ තත්ත්වයක් තියෙනවා සමයකට આવොත්. හැබැයි සීතල කාලේ මෙතෙන්ට එනවා නම් මං හිතන්නේ ගොඩාක් වෙලා ඉන්න බෑ මෙතන. මං තව ඉස්සරහට තව වීඩියෝස් ගේන්නම්. මොකද බ්ලූ මවුන්ටන් වල ට්‍රී සිස්ටර්
එකට ගියපු වීඩියෝස් මං කලින් දාලා තියෙනවා. හැබැයි ෆුල් වීඩියෝ එකක් මං ඔයාලට අරගෙන එන්නම්. මගේ Facebook එකේ YouTube එකේ දෙකේම අප්ලෝඩ් කරලා තියෙන කලින් ඒවත්. ඉතින් ඔයාලට ඒවත් බලන්න පුළුවන්. අපිට මෙතනින් ඉස්සරහට යනකොටත් අපිට walking track එකක යන්න පුළුවන්. ඉතින් මේ අපිට ඈතින් පේනවා මෙතනින් ගියපු මිනිස්සුන්ව zoom කරලා බැලුවොත් එහෙම පේනවා පොලිමට යනවා. ඒ track එකේ ඉතින් සමහර විට උදේ ගියපු අය වෙන්නේ ඉතින් තාම ඔය යනවා ඇත්තේ. සමහර අයට ඉතින් ඉක්මනට යන්න පුළුවන් ඇතින. මෙතන ගියපුවාම පුළුවන් lookouts 3ක් තියෙනවා. මේකේ එක එක පැති වලින් බලපුවාම එක එක විදියට තමයි මේ කඳු පේන්නේ. ඉතින් ඒ වගේ යන්න ඕනේ මේ විදියට බලන්න. ඉතින් මේ රෙස්ටරූම් හදලා තියෙන මාරම ලස්සනට බලන්නකෝ. අපි කොහොම හරි මෙතන පැය 2ක් වගේ හිටියා. සීතල නිසා තමයි එතනින් එන්න හේතුවත්. අනිත් එක දැන් ඉක්මනට කළුවර වෙනවා. ඉතින් ලස්සන තැනකට අපි ගියේ. ආපහු දවසක මෙතෙන්ට එන්න බලාගෙන තමයි අද යන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න හම්බ වෙන එක ගැනත් හරිම සතුටුයි. ඉතින් අලුත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම් මෙහි අපි ගියපු ලස්සනම තැනක. එහෙනම් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.